තෙරුවන් සරණයි සියලු දෙනාටම සියලු දෙවි දෙවියන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාවයි ඔබ සැමටම. පුතේ මම අද වරන් කියන දේ ගැන නුඹලාට මම කෙටියෙන් පොඩි හැඳින්වීමක් කරන්නම්. පුතේ වරන් කොටස් තුනකට බෙදෙනවා පුතේ. වරමක් ගත්තාම පුතේ සිහි වරන්, අඩ සිහි වරන්, ආරූඪ වරන් කියලා පුතේ කොටස් තුනකට බෙදෙනවා. පුතේ ඔය සමහර විට ඒ අතරත් කවුරු හෝ අපි ගත්තාම දැන් අපිට දැන් ඔය වරන් එනවා පුතේ. අපි දැන් දෙවිවරුන්ගෙන් මූලික වෙලා වරන් එනවා. එතකොට එතෙන්දිත් සමහර කට්ටියට ඒ උන්වහන්සේලා හරහා අපේ කවුරු හෝ පෙර සංසාර භවයේදී හෝ මේ ආත්ම භවයේදී අපේ මිය පරලෝකීය ඥාතිවරයෙක් තමයි ඒ දෙවි දෙවතන් වහන්සේලා හරහා ඒ වරම අපිට අරගෙන එන්නේ. සමහර විට පුතේ අපි ඒකට පුතේ වරමක් කියලා කියනවා. ඒ ඥාතිවරු අපිට අරගෙන එන දෙයට අපි කියනවා වරමක් කියලා. එතකොට පුතේ සමහර කට්ටිය ඉන්නවා දෙවිවරුන් කෙරේ මහත් භක්තියෙන් වැඩ කරන පිරිසක් පුතේ. ඒ කට්ටියගේ පුතේ ඒ භක්තිය නිසාම මේ දෙවිවරුන්ගේ ප්‍රසාදය පිණිස පුතේ ඔවුන්ට ලබා දෙනවා පුතේ වරදාන. පුතේ වරම් වරදාන කියන්නේ ආන්න ඒක තමයි ඒ දේ අතර තියෙන වෙනස පුතේ. දෙවිවරුන්ගේ භක්තිකයන්ට පිරිනමන දේ තමයි. පුතේ ඒගොල්ලෝ වැඩ කටයුතු කරන්නේ දෙවිවරුන් හරහා. ඥාති ඉන්නවා පුතේ. හැබැයි ඒ ඥාතීන් දෙවිවරුන්ට හා සමාන කියන්නේ පුතේ ඒ වගේම ඒ දේවතලයේ ඉන්න උසස් දේවතලයේ සමහරට අපි ගත්තොත් එම ශ්‍රී විෂ්ණු දේවී හාමුදුරන් වහන්සේ ළඟ, ඊශ්වර අප්පච්චි ළඟ, සිද්ධ සූනියන් ගම්බාර අප්පච්චි ළඟ පුතේ මිය පරලෝකයේ භාවනා යෝගීව හිටපු කට්ටිය තමයි ඒගොල්ලෝ එන්නේ පුතේ. ඒ දෙවිවරු හරහා තමයි එවන්නේ පුතේ. එක් වරදානවල් අරගෙන. එතකොට පුතේ වරමයි වරදානයි කියන්නේ ඒ දෙක අතර වෙනස තමයි ඒ පුතේ. එතකොට පුතේ වරදානයක් ලැබුණු කෙනාගේ සමහර විට දැන් අපි කියනවනේ පුතේ වරන් හිර තියෙනවා, ඥාති හිර තියෙනවා එහෙම කියලා. එතකොට පුතේ දෙවිවරුන්ගේ ප්‍රසාදයෙන් පුතේ වරදානයක් ලැබුණු කෙනාගේ කවදාක්වත් ඥාති හිර වරන් හිර නෑ පුතේ. ඔහුට තනියම වුණත් ගමනක් යන්න පුළුවන්. ඔවුන්ට ගුරුවරයෙක් අවශ්‍ය නෑ පුතේ. මම මේ මගේ දැනීමේ හැටියට මම කියන්නේ පුතේ ඔහුට ගුරුවරයෙක් අවශ්‍ය නෑ. ඔහුගේ ගමන ඔහු තනියම හදා ගන්න ඕනි පුතේ. හදා ගන්න ඕනි. ගුරුවරකම් ගන්න ඕනි පුතේ. බැරිම තැනක් වුණොත් ඒ වුණාට වරමකදී පුතේ ගුරුවරයෙක් අවශ්‍යයි. ඥාති හිර තියෙනවා පුතේ. ඒ වරම් දරුවාගේ හිර තියෙනවා. ඒ හිර දොස් ඉවත් කරන්න ඕනේ. ඔහුට අනිසි මාර්ගය පාදලා දෙන්න ඕනේ. ඒ ගුරුවරයෙක් පුතේ එතෙන්දී අවශ්‍යයි. ඔය දෙක තමයි පුතේ ඔය මූලිකව වරම් දරුවෙකුට ලැබෙන ක්‍රම දෙක පුතේ. එතකොට පුතේ මේ අපේ ලැබිලා තියෙන ජීවිතයක් පුතේ ලැබිලා තියෙන්නේ ඒත් වරමක් තමයි. ඔව් දෙවිවරුන්ගෙන් එන වරම හා සමානවම මේ අපිට මේ ජීවත් වෙන්නත් මේ මනුස්ස ලෝකයේ ලැබිලා තියෙන වරමක් පුතේ. මේ ශරීර කූඩුවකට ඇවිල්ලා අපි ඔය ගෑනු පිරිමි කියලා කොටස් දෙකකට බෙදිලා පුතේ. එතකොට ඒ ලැබිලා තියෙන්නේ පුතේ ජීවත් වෙන්න වරමක්. හැබැයි පුතේ අද කාලේ ඒ ලැබුණු තියෙන වරමෙන් අපිට ජීවත් වෙන්න දීලා තියෙන වරමෙන් අපි නිසි ප්‍රයෝජනයක් ගන්න නැහැ පුතේ. අපි බලන්නේ අපි ළඟ දැන් කුඩා දරුවක ඉඳලා මේ කාලේ වෙනකොට දැන් අපේ ආච්චි අම්මලා සීයලාගේ කාලේ, අපේ අම්මලා තාත්තලාගේ කාලේ ඒ තිබිච්ච පරිසරයක් පුතේ මේ ගමකවත් කොහෙවත් ඒ සුන්දරත්වයක් නැහැ පුතේ. දැන් මිනිස්සෙක් හරියට කතා බහ කරන්නවත් නැහැ පුතේ මූණක් බලලා. ඒ තරමට පිරිහිලා තියෙන්නේ පුතේ. සංස්කෘතිය, ආගම, දහම, ඒ හැදියාවල් සියලු දේ පිරිහිලා තියෙන්නේ. දැන් පොඩි දරුවෙක් එක්කවත් කතා කරන්න අමාරුයි පුතේ වැඩි හිටියෙකුට. මොකද ඒ දරුවත් අර ගහන
අපි කියන්නේ දැන් ගහන තැන වගේ කතා කරනවා ගහයි කියලා හිතෙනවා වගේ කියලා කතා කරනකොට අන්න ඒ වගේ පුතේ. ඒ කියන්නේ ළමා කාලේ ළමා ගතියක් එහෙම මේ දරුවෝ ළඟ දැන් නෑ පුතේ දකින්න. ඒ සියලු දේම මේ පිරින කාලේ පිරීලා ගිහිල්ලා තියෙන්නේ. එතකොට පුතේ මිනිස්සයා ළඟ තියෙන ඊර්ෂ්‍යාව, තණ්හාව, වෛරය, කුහකකම ඔය ටික තමයි පුතේ දැන් මුල් බැසගෙන තියෙන්නේ. මිනිස්සෙක් ඔලුව උස්සනවා නම් කොහොම හරි බලන්න පුතේ පාගලා දාන්න. ඒ නැගිටින්න නම් දෙන්නේ මොන ආකාරයෙන්. මම හිතන්නේ දෙන්නම් උඹට මේ කොහෙන් හරි කරලා ගෙනත් දාන්න. පුතේ ඕක දැන් අපි කියමු දැන් මෙහෙම දැන් පේන දරුවෙක් කියනවා දැන් වර්මක් තියෙන දරුවෙක් ඉන්නවා කියමුකෝ. හරි එයත් වටන්න මේ දේවල් කරනවා කියනවා. ඒ දරුවා නම් පුතේ ඒ දරුවාට තියෙන ශක්තියෙන් ඒ දේවල් දැකලා අයින් කරලා දානවා. එතකොට පුතේ ඔය දේ වරමක් නැති දරුවෙක්ගේ තැනැත්තෙක්ගේ කොහොමද ඒ තැනැත්තා ඉඳලා පවුල් අවුල් වෙලා වතු පිටි යාන වාහන ගේ දොර සියලු දේ බාධා නැත්තර නැති වෙලා උන් හිටතනුන් නැති වෙලා පුතේ බලනවා සමහර විට ගිහිල්ලා ඔය දේවාලයක් ගානේ ගිහිල්ලා බලනවා පුතේ සමහරට හරි දේත් කියවෙනවා වැරදි දේත් කියවෙනවා පුතේ ඊට පස්සේ ගිහිල්ලා සමහරට ලස්ස ගණන් දීලා ඔය දේ අයින් කරගන්නවා පුතේ. ඇයි පුතේ මේ දේවල් මේ කරන්නේ මේ ඉන්නා ටික කාලෙදී. ඒක තමයි මම කිව්වේ මේ ජීවිතය පුතේ එක්තරා වරමක්. ඒ වරමෙන් අපි ප්‍රයෝජන ගන්න ඕනේ පුතේ. අද යනවද හෙට යනවද කියලා අපි දන්නේ නැහැ පුතේ. මේ ජීවිතෙන් අපි කොයි වෙලාවෙ පිට වෙනවද කියලා. ඉන්න ටික කාලේ මේ දීලා තියෙන වරමෙන් පුතේ අපි ප්‍රයෝජන ගන්න ඕනේ. වචනෙන් හරි මිනිස්සෙකුට හිත හැදෙන දෙයක් කියන්න පුළුවන් නම් ඒක විතර පුතේ උතුම් දෙයක් නෑ. අපිට ලැබීම නොලැබීම කියන්නේ පුතේ අපි කරපු කුසල කර්මයන් අනුව තමයි මේ දේවල් අපිට පළ දෙන්නේ. අපි ඒ ගැන හිතන්න හොඳ නෑ. අපි තියෙන දේ හැරි අපි ගන්න කන බත්පත හැරි කෙනෙකුගේ කුසගින්නක් නිවෙනවා නම් ඊට වැඩිය සතුටක් තව නෑ පුතේ. මම දකින ප්‍රතිපත්ති තමයි පුතේ මම මේ කියන්නේ. මම මේ වෙන කෙනෙක් උදාහරණයට අරන් නෙමෙයි මේ මගේ දේවල් මට සිදු වුණු දේවල් මම උදාහරණයට අරගෙන මම මේ කියන්නේ පුතේ. එතකොට වෙන කෙනෙක් හැදෙනවා නම් ගොවිතැනක් හෝ වේවා කුඹුරු වතු පිටි යාන වාහන ව්‍යාපාර දරුවන්ගේ ඉගෙනුම අතින් මං හිතන්නේ පුතේ තෙරුවන් සරණයි සියලු දෙවිවරුන්ගේ පිහිටයි තව වැඩියෙන් හරියන්න ඕනේ. සමහර පුතේ මට මේ එදා වේලා කන්නවත් නැති වෙන්න පුළුවන්. අද කාලා මං හෙට කන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. එහෙම වෙන්න පුළුවන්. ඒ වුණාට අනිකා වෙනුවෙන් අපි පුංචි හරි අපේ හිතෙන් කුහකම නැතුව ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් නම් පුතේ ඒක තමයි මනුෂ්‍ය ජීවිතය ලබන්න පුළුවන් උපරිම සතුට. මේ ආත්මයේදී අපිට නොලැබුණත් පුතේ ලබන ආත්මයේදී හැරි අපිට කල්යාණ මිත්‍ර සේවන සමග අපිට ඔය නොලැබෙනු සියලු දේම ලැබෙනවා. හැබැයි පුතේ නොලැබෙනු සියලු දේ ලැබෙන්න කියලා පින් කරන්න නෙමෙයි පුතේ මම මේ කියන්නේ. කුසල් කරන්න කියලා නෙමෙයි කියන්නේ. මේ ගමන පුතේ මහාම දුක් ගොඩක් පුතේ. මම කැමතියි පුතේ මගේ ජීවිතේ කලකිරෙන තරමටම. සමහර කට්ටිය කියනවා කලකිරිච්චාම ජීවිතෙත් එපා වෙනවා එහෙම කියලා. එහෙම මනස අවුල් කරගන්න නෙමෙයි පුතේ මම කියන්නේ. ජීවිතේ කලකිරෙන්න තමයි පුතේ මට දැනෙන විදිහට මම හිතන විදිහට පුතේ සමහර කෙනෙකුට ඒ දේවල් දැනෙන්න ඒ විදිහට නොවෙන්න පුළුවන්. මට කලකිරෙන්න තමයි පුතේ මට ජීවිතය ගැන අවබෝධයක් දැනෙන්නේ. ඒ කියන්නේ අර ඇති කියන දේ පෙර ආත්මයක ලබන ආත්මකවත් මනුස්ස ජීවිතයක් හෝ ඉපදුනොත් කිසිම බැඳීමක් නැතුව උප්පත්තියේ බැඳීම් එක්ක යනකොට මේ ගමන හරි බරයි පුතේ. නිදහසක් ලබන්න නම් පුතේ බැඳීම් කියන දේ දැන් අපිට සමහරට මේ ආත්මයේදී මේ අපි මේ දරුවෝ බිරිඳ අම්මා තාත්තා කියලා හිටියට මේ පොඩි බැඳගෙන පුතේ ඊළඟ ආත්මයට අපි අරගෙන යන්නේ මේ මම කියන පුද්ගලයා මේ කූඩුවක් දීලා තියෙනවා ශරීර කූඩුවක්. පුතේ මේ කූඩුවත් අපි අතහැරලා යන්නේ මේ කොච්චර මේ අපි මේ ඔපොමට්ටම් දාලා කොණ්ඩ කපලා රැවුල් කපලා මං කියන්නේ මේ ජීවත් වෙලා ඉන්නකොට මේ නැත්තම් මිනිස්සුන්ගෙන් මේ මූණට අද කාලේ මේ මූණවත් බලන්න නැති වෙයි. එහෙම නෙමෙයි. මම මේ
කියන පුතේ උදාහරණයක් හැටියට මේ කියන්නේ අපි සියලු දේම පුතේ ඒ දාලා යන දවසක් එනවනේ. අන්න ඒ දාලා යනකොට පුතේ මෙන්න මේ ශරීර කූඩුවත් අපි මේ දාලා යන්නේ. මේ తాවකාලික පුතේ අපිට මේ රැඳිලා ඉන්න දීපු දෙයක් තමයි මේ කූඩුව. මේ කූඩුවත් අපි අතහැරලා යනවා. ඒක පොළොවට පස්සේ යන පුතේ මේ මම කියන තැනත්තා පුතේ එතනින් පිටත් වෙනවා. ඔය මම කියන එක තමාට වෙන ශරීරයක් ගන්නවා පුතේ වෙන භාගදම් පෙරේත කොට්ටාස භූත කොට්ටාස සත්ත්ව කොට්ටාස ඔය අපි ඉපදෙන්න පුළුවන් පුතේ ඈ අපාය ඉපදෙන්න පුළුවන් දිව්‍ය ලෝකේ නාග ලෝකේ අපි ඉපදෙන්න පුළුවන් පුතේ එතකොට අපි ගිහිල්ලා වෙන ශරීරයක් ගන්නවා හැබැයි පුතේ ඔතන වෙන්නේ පුතේ මේ බාධා රූපේ වෙනස් වෙනවා වර්ණේ වෙනස් වෙනවා ස්ත්‍රී පුරුෂ ભેද වෙනස් වෙනවා ජාතිය වෙනස් වෙනවා ආගම වෙනස් වෙනවා හැබැයි මේ මම කියන එක පුතේ දිගටම යනවා පුතේ ඒ කෙලවරක් නැහැ පුතේ ඒ කෙලවර දකින්න නම් පුතේ මං ඔය බැඳීම් පුතේ අඩු කරගන්න ඕනේ. බැඳීම් මම හිතන විදිහට පුතේ. ඒ බැඳීම් අඩු වෙන්න පුතේ මේ අපේ මේ ගමන ඉක්මන් වෙනවා පුතේ. අපි මේ ආත්මේදී එක ශික්ෂා පදයක් හෝ පන්සිල් පදයක් හෝ ආරක්ෂා කරනවා නම් අපි හිතා ගන්න ඕනේ පුතේ. අපි මනුස්ස ආත්මයක ඉපදුනොත් මේක තමයි පුතේ මේ පින් කරන්න තියෙන උතුම් දීලා තියෙන තෑග්ග පුතේ. ඒක තමයි මම කිව්වේ වරමක් කියලා. ඒ මනුස්ස ආත්මේ පුතේ. පහලත් නෙමෙයි උඩත් නෙමෙයි මැද පුතේ. එතකොට මේ මැද ඉඳගෙන පුතේ අපිට පුළුවන් උඩට යටට යන්නත් පුළුවන් පුතේ උඩට යන්නත් පුළුවන්. මැද ඉඳලා සියලු දේ අතහැරලා දාලා යන්නත් පුළුවන්. මේ දීලා තියෙන්නේ එක ස්ථානයක් පුතේ. එතකොට අපි පුතේ කුසලයන් රැස් කරගන්න ඕනි පුතේ අපි සියලු වචනයෙන් පවා මේ ආත්මය තුල ඒ දේවල් වර්ධනය කරගන්න ඕනේ අපට තියෙන දෙයින් ලද දෙයින් හැරි සතුටු වෙලා අපි ඒ දෙයින් හැරි ප්‍රදාන මාන පින්කම් කටයුතු කරගෙන ඉදිරියට යන්න ඕනි පුතේ දැන් ජීවිත දැන් වර්මක් දැන් මාතෘකාව පිටපයින් පුතේ දැන් අපි දැන් ගත්තේ වර්ම සම්බන්ධව කතා කරන්න ඊට පස්සේ ජීවිත වර්ම තමයි මේ දීලා තියෙන වර්ම ගැන තමයි මේ ඉදිරියට ගියේ ඒකත් මේ ජීවිතය ගැන පුතේ පොඩි අවබෝධයක් මම දුන්නේ එතකොට මම පුතේ වර්මගති පුතේ අර ජීවිතේ අපි මේ වර්මක් නැති දරුවෙක් ගෙනියනවා වගේ පුතේ ඊර්ෂ්‍යාව මානය ක්‍රෝධය වෛරය පුතේ වැඩක් නැහැ පුතේ ඒක අපිට කඩවරප්පච්චියෙන් වෙන්න පුළුවන් සිද්ධ සූනියම් ගම්බාරප්පච්චියෙන් වෙන්න පුළුවන් මම දැන් මේ සෝෂල් මීඩියා වල මම දැකලා තියෙනවා පුතේ සමහර විට ආරයා මෙහෙමයි මෙයා මෙහෙමයි අපිට වැඩක් නැහැ පුතේ අපි කාට හරි අවවාදයක් උපදේශයක් දෙනවා නම් ඒක පුතේ කාටවත් ගරහලා එහෙම වැඩක් නැහැ පුතේ අපි දන්න දේ අපි හොයාගත්ත දේ අපි නිසියාකාරව දෙන්න ඕනේ පුතේ දරුවෙකුට ඒ ගමන යන්න මොකද මේ දීලා තියෙන දේන් පුතේ අපිත් පිනක් කරගෙන උන්වහන්සේලාටත් පින් අනුමෝදන් කරලා උන්වහන්සේලාගේ ශක්තියත් වැඩි කරලා ලෝක සත්‍යයට සෙතක් කරන්න තමයි පුතේ මේ වරදාන ලැබිලා තියෙන්නේ දරුවන්ට. එතකොට සමහර කට්ටිය මෙහෙම දකිනවා. ගමටම කොඩි විනියක් වෙනවා දැන් මේ වගේ එකක් මේ විදිහට දැන් ඔය දේවාලයක් දාගෙන තියෙනවා ගමේ එහෙම කියනෝනේ පුතේ ඕක තමයි ගමටම හදිවුණියන් කරන්නේ අර පවුල කඩා කප්පලෝනේ නෑ පුතේ අම්මලාගෙන් අප්පච්චිලාගෙන් වැඩ කටයුතු කරනකොට කාටවත් විනියක් දෝෂයක් කරන්න බෑ පුතේ මොකද ඒ උන්වහන්සේලාගේ අවසරයක් ඇතුව තමයි පුතේ අපි වැඩ කටයුතු කරගෙන යන්න ඕනේ අපට ඕන විදිහට ක්‍රියාත්මක වෙන්න බෑ පුතේ එහෙම පුළුවන් පුතේ අපි පොත්පත් වලින් ඔය කරනවා නම් එතකොට පුතේ කවුරුත් පාලනයක් කරන්න කවුරුත් නැහැනේ පුතේ. තමන්මනේ. එතකොට එයාට පුළුවන් බලන්න අරුගේ සත්තක බලන්න පුළුවන්. ඉඳපම් බලන්න මේ මං අද දෙන්නම් පාර. දැන් ඒ වගේ හිතනවනේ පුතේ. මේක ඇවිල්ලා ඒ පුතේ ඒ ඇදුරෝ කට්ටඩි කියලා අපි කියන්නේ. අපි මේ පුතේ මේක මේ දේව ගැතිතුමාලා දේව ගැතිනියෝනේ පුතේ මෙතන ඉන්නේ. දෙවි හාමුදුරන් වහන්සේලා හරහා එන ඥාතින් හරහා වැඩ කටයුතු කරන පුද්ගලයෝ පිරිසක් තමයි පුතේ මේ. වර දාන ලබන කට්ටිය. ඉතින් ඒ කට්ටියට පුතේ මගේ දැනීම හැටියට කිසිම මිනිස්සෙකුට වින දෝෂයක් කරන්න බෑ. හැබැයි කරන කට්ටියක් ඉන්න පුතේ ඒ අර දෙකම කවලම් කරගෙන කරන කට්ටිය. හැබැයි ඒ කට්ටියට පුතේ ගමන දිග නෑ පුතේ. ඉතාමත් කෙටි. ඒගොල්ලන්ට පුතේ දඬුවමුත් එක්කම ඒ සියලු වරදාන වරමවල් හිර වෙලා යනවා. ඒ අම්මලා අප්පච්චිලා විසින්ම පුතේ ඒවා හිර කරලා දානවා. ඉතින් පුතේ මේක දැන් මගේ මේ එන්න දීර්ඝ වෙනවා. අපි ජීවිතය ගැන පුතේ
අවබෝධයක් අරගෙන මේ ගමන ගියොත් පුතේ කවදාකවත් කාටවත් වරදින්නේ නැහැ. කාටවත් වරද්දන්නන් නෙමෙයි පුතේ යන්නේ. ඒක නිසා මගේ පුතාලත් සියලු දේ නිසියාකාරව සම්බුද්ධ තථාගත සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ දේශනා කළ අයුරින් උන්වහන්සේගේ දාමයට අනුව අපිට කිසිදේ ලැබුණත් නොලැබුණත් පුතේ ඒ දහම් මාර්ගයේ ගොස් මේ ලැබුණු දෙයින් පිහිටක් උපකාරයක් කරන්න පුළුවන් නම් ඒක තමයි පුතේ අපි මේ මනුස්ස ජීවිතයේ ලබන උතුම්ම සතුට. මේ ආත්ම භාවයේ දෙන්නේ ඊළඟ ආත්ම භාවය වලට පුතේ ඒක අපි අරගෙන කරගන්නා වූ ආනිසංසයක් කුසල කර්මයන්. අපි පුතේ මේ ජීවිතේ මේ සෑහෙන්න මේ වැරදි කළා තියෙන්න පුළුවන්. සමහර විට අපේ පෙර පින් ආත්මවල අපි දන්නේ නැහැ පුතේ කොහොම කුසල් කරපු පුද්ගලයෝද කියලා. සමහර විට මේ දෙවිවරු ඥාති දේවතාවුන් වහන්සේලා ඒ දේවල් දැකලා පුතේ මේ අපි තව තවත් අකුසලේ මේ වෙලෙන හින්දා පුතේ ඒ දේවල් වලින් නිදහස් කරන්න තමයි පුතේ මේ දේවල් අපට ලබා දෙන්නේ. නැත්නම් පුතේ අපි තවත් පෙර ආත්මවල කරා කියලා පින් කරා කියලා හරියන්නේ නැහැ පුතේ. පෙර ආත්මවල කුසල් කරපු ඉඳන් අපි මේ හොඳ රූපයක් අරගෙන අපි මේ මනුස්ස ආත්මයක් ලබලා තියෙන්නේ පුතේ. අපි අංග විකල වෙලා එහෙම දෙයක් වෙලා අපි තිරිසන් ආත්මික ඉපදිලා නෙවෙයිනේ පුතේ ඉන්නේ. ඒක නිසා ඒ අපේ තියෙන දුසිත වලින් පුතේ ගොඩ ගන්න තමයි උන්වහන්සේලා අපිට ඔය වරම් වරදාන ලබා දීලා තියෙන්නේ. ඉතින් පුතේ ඒ ලැබුණු ආශිර්වාදයෙන් අපි තව කෙනෙකුට සත්‍යයක් නොවි ඇයි පුතේ කාටවත් කෝගම් කරන්නේ? ඇයි අපි කාටවත් වරද්දන්න වලකවන්න බලන්නේ මේ ජීවිතේ? මේ අද මේ කතා කරලා හිටියට පුතේ හෙට බාගදා උදේ නැගිටිනකොට මේ මම කියන තැනත්තා මේ කූඩුව දාලා පිටත් වෙන්න පුළුවන්. අන්න ඒකයි පුතේ මනුස්ස ජීවිත ස්වභාවය. මේ තියෙන දේ පුතේ නැති වෙනවා. නිර්වතින් ඇවිල්ලා පුතේ නිර්වතින්ම පිටත් වෙන ගමනක් පුතේ මේක. ඉතින් මගේ පුතාලා සියලු දෙනාටම සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාවයි සම්මා සම්බුදු සරණයි.